අපිට මේ විදිහට කරුණු කියන්ට කොච්චර කල් අවස්ථාව ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ඊටාම කරුණාවෙන් මෙයාගෙන් ඉල්ලා හිටින්න කැමති තම තමාට අනුකම්පා කරගන්න. තම තමා කෙරෙහි සෙනෙහසක් උපදව ගන්න. තම තමාගේ ජීවිතයට අභිවෘද්ධියක් ඇති කරගන්න ඕනේ කියන අදහස ඇති කරගන්න. තමන්ට තමන් විතරයි අන්තිමට කාගෙන්වත් පිළිසරණක් නැතු වෙනවා. ඒ නිසා කාලය අපත දාගන්න එපා. අනවශ්‍ය දේවල් කතා කර කර ඉන්න එපා. සිහින ලෝකවල වාසය කරන්න එපා. සැබෑ ලෝකයේ තේරුම් ගන්න සැබෑ ලෝකයේ තුල වාසය කරන්න පුරුදු වෙන්න. සැබෑ ලෝකයේ හඳුනගත්තොත් අපිට සැබෑ ලෝකයේ තුල සුව පහසුවෙන් ඉන්න පුළුවන්. එතනයි ආරක්ෂාව තියෙන්නේ. මොකක්ද මේ සැබෑ ලෝකය? මොකක්ද මේ සැබෑව? ඇත්ත తත්වය මොකද්ද? ඒ ඇත්තම කල්පනා කරන්න. ඒ ඇත්ත කල්පනා නොකරන තාක් අපි සිහින ලෝකවල ඉන්නේ. ඒ ඇත්ත තමයි අපි හැමදාම ඔයගලන්ට පිටින් පිට නිතර කියන එකක්. අපි මැරිලා යනවා. අපි කොයි මොහොතේ හරි මරණයටපත් වෙනවා. අන්න ඒක සිහි කරන්න. නිතර සිහි කරන්න. කොයි මොහොතේ අපි මැරෙනවද දන්නේ නැහැ. තව සුළු මොහොතකින් අපි මැරලා යන්න පුළුවන්. ඒක සිහි කරන්න. නිතර සිහි කරන්න. ඒක තමයි ඇත්ත ලෝකය. තව ටිකකින් අපේ ප්‍රිය අයගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවා. තව ටිකකින් අපි ලෙඩ වෙන්න පුළුවන්. අපි මොහොතින් මොහොත වයසට යනවා. අබල දුබල වෙලා යනවා. මොහොතින් මොහොත මරණය කරා යනවා. මැරෙනකොට මේ සියලු දේ අපට දාලා යන්න සිද්ධ වෙනවා. යාළුවෝ මිත්‍රයෝ අපි හිතුව පැතුළු සියලු දේ අතහරින්න සිද්ධ වෙනවා. අතහැරලා යන්න වෙනවා. අන්නේම කල්පනා කරන්න. ඒව කල්පනා කරොත් එතන තමයි සැබෑ ලෝකයේ තියෙන්නේ. ඒ වයින් බැහැර අපි ඉන්නේ මවාගත්ත ලෝකවල. ඒ මවාගත්ත ලෝකයේ තුල හිත මිත්‍රකම් නැහැ. එතන තියෙන ආත්මාර්ථකාමිකම. පරාර්ථේ නැහැ. එතන තියෙන අහිතවත්කම. එතන සංවරකම නැහැ, අසංවරකම. එතන කීකරුකම නැහැ, එතන මුරණ්ඩුකම. එතන ගුණවත් බව නැහැ, දුර්ගුණ තියෙන්නේ. එතන ගුණ කල්පනා කරන්න බෑ, අගුණ කල්පනා කරන්න. එතන ධර්මයට එන්න බෑ, අධර්මයටලයි වාසය කරන්න. එතන සතුට නැහැ, දුක තියෙන්නේ. එතන මෛත්‍රී කරුණාව නැහැ, තරහ ගැටෙන ස්වභාවය තියෙන්නේ. ඒ නිසා අපි මවාගත්ත ලෝකේ බැහැර කරන්න කල්පනා කරන්න, සිහින ලෝකවල වාසය කිරීම අතහරින්න කල්පනා කරන්න. සැබෑ ලෝකෙට එන්න නම් අපිට සිද්ධ වෙන ඇත්ත කල්පනා කරන්න. බලන්න හිතලා අපිට සිද්ධ වෙන ඇත්ත අපි කල්පනා කරනවද බලන්න. දවසට කී වතාවක් අපි ඇත්ත කල්පනා කරනවද බලන්න. දවසේ පැය 24න් පැය 12ක් විතර නිදිනවා. ගොඩක් අය පැය 12කට වඩා නිදිනවා. අපි නෙවෙයි. අපි පැය 5ක් 6ක් නිදිනවනේ. වැඩි වෙලාවක් අපේ ඇත්ත කල්පනාවෙන් බැහැර හිට තියෙන්නේ. ඒ නිසා දවසේ වැඩි වෙලාවක් අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කරන්න. එතන තමයි සංවේගය උපදින්නේ. ඇත්ත කල්පනා කරොත් සංවේගය උපදිනවා. සංවේගය උපදින තැන ඇලෙන ගැටෙන ස්වභාවය බැහැර වෙනවා. ආන් එතන සතිපට්ඨානෙට හිත පිහිටව ගන්න පුළුවන්. සංවේගයේ උපදින හිත කායानुපස්සනාවේ පිහිටව ගන්න පුළුවන්. වේදනානුපස්සනාවේ පිහිටව ගන්න පුළුවන්. චිත්තානුපස්සනාවේ පිහිටව ගන්න පුළුවන්. ධම්මානුපස්සනාවේ පිහිටව ගන්න පුළුවන්. ඒ සතිපට්ඨානෙට හිත පිහිටව ගන්න පුළුවන්කම ලැබෙන්නේ සංවේගයටපත් වුණොත් හිත. සංවේගයටපත් වෙන්නේ සැබෑ ලෝකයේ තුල වාසය කරනවා නම්, ඇත්ත තුල වාසය කරනවා නම්. ඇත්ත කියලා කියන්නේ අපිට සිදුවෙන ඇත්ත දේ සිහි කිරීම. මරණයටපත් වීම, ලෙඩ වෙන ස්වභාවය මේවා සිහි කරන්න. මේවා සිහි කරනවා නම් එකිනෙකා සංසුන්. කලබලේ නෑ. මේවා සිහි නොකරන තැන අපේ හිතේ විසිරීම තියෙන්නේ. කැළඹීම. හොඳට බලන්න. තම තමාගේ සිතට එබිලා බලන්න. අපේ හිතේ කැළඹීම හට ගන්නවා.
ඒ ස්වභාවයෙන් දුර වෙලා යනවා. අපිට තියෙන ඇත්ත කල්පනා කරනවා. හිත සංසිඳෙනවා. එතකොට අපිට සතිපට්ඨානෙට හිත ගන්න පුළුවන්. ඉතින් අපි භාවනා කරන කෙනෙක් විදිහට ආරම්භයේ ඉඳලා මේ විදිහට හැසිරෙන්න ඕන. මේ විදිහට කටයුතු කරන්න ඕන. එතකොට අපිට කල්කදී අපේ මේ හිතේ තියෙන මේ කාමයන් ඔස්සේ දුවන ස්වභාවයන්, ඊළඟට මේ විසිරෙන ස්වභාවයන්, හිතේ හැකිලෙන ස්වභාවය, නිදිමත ස්වභාවය මේ ඔක්කොම බැහැර කරගන්න පහසුයි අපිට. අපිට සිදුවෙන ඇත්ත කල්පනා කරනකොට වීර්යය උපදිනවා. සංසිඳෙනවා. අපි නිදිමතට ඉඩ දෙනවද? නිදිමතට ඉඩ දෙන්නේ නැහැ. හිතේ හැකිලීමට ඉඩ තියෙනවද එතකොට? හිතේ හැකිලීමට ඉඩ නැහැ. හිතේ විසිරීමට ඉඩ තියෙනවද? නැහැ. ඇයි සංසිඳිලා හිත? කාමයන් ඔස්සේ හිත දුවයිද? නැහැ. කාමයන් වැඩක් නැහැ. ඇත්ත තත්ත්වේ කල්පනා කරන කෙනාට. නේද? එහෙනම් මේ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය, හිතේ විසිරෙන ස්වභාවය, හිතේ හැකිලෙන ස්වභාවය, තීන මිද්දේ මෙන්න මේ කියන භාවනාවට බාධා පමනවන බලවත්සේ බාධා පමනවන අකුසල් බැහැර කරන්න තියෙන හොඳම උපක්‍රමය තමයි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කිරීම. ඒක කටයුත්තෙන් අර අකුසල් ටික ඔක්කොම දුරු කරන්න පුළුවන්. ඒ නිසා බහුලව සිහි කරන්න. අපි කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ කියන දේ. ඒක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක්. අපි මේ ලොකු පිරිසක් එක්ක ඉන්නවා. අපි හිතනවා මේ අපි හැමදාම මෙහෙම ඉදී කියලා. නෑ. අපි අතර හිටපුවාම මැරිලා ගියේ නැද්ද? මැරිලා ගියා. අද කතාවක්වත් නෑ. අද ඒගොල්ලෝ ගැන කතාවක් නෑ. ඒ නිසා අපි සිහි කරන්න. තනි තනියෙන් තමාට සිදුවෙන දේ ගැන. ඒතර පිරිසම සාන්තයි. පිරිස ප්‍රණීතයි. දැන් පිරිස මෙහෙම ඉන්නවා. කෙනෙකුට ලෙඩ වුණොත් තනියෙන් ඉන්න ඕනේ නේද? ඒතර තනි වෙලා නේද? ඒව කල්පනා කරන්න. ඒව කල්පනා කරනකොට අර කාමයන් ඔස්සේ දුවන හිත, ඒ ජඩ හිත මෙල්ල වෙනවා. එයාට වැඩක් නැහැ ඒක හිතලා. විසිරීම මෙල්ල වෙලා නැති වෙලා යනවා. එයාගේ හිත හැකිලෙන්නේ අවදි වෙනවා එයා. නිරායාසයෙන් හිත අවදි වෙනවා ඇත්ත කල්පනා කරනකොට. නිදිමතට ඉඩක් නැහැ. ආලසකම නිදිමත නැති වෙලා යනවා. එයා අවදි වෙනවා ප්‍රාණවත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බහුල වශයෙන් කල්පනා කරන්න. තමාගේ ජීවිතේට මුහුණ දෙන සිදුවෙන දේ මරණය ගැන හිතන්න. ලෙඩවීම ගැන හිතන්න. වාසයට යෑම ගැන හිතන්න. ප්‍රිය අයගෙන් වෙන් වෙන්න සිදුවීම ගැන හිතන්න. මේවා හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. එතකොට එයාගේ හිත සංවේගයටපත් වෙනවා. ඇලෙන ගැටෙන ස්වභාවය දුර වෙලා යනවා. එයාට සතිපට්ඨානය පුරුදු කර ගැනීම පහසුයි. පහසු ඇයි සතිපට්ඨානට කැමතියි හිත. සතිපට්ඨානට හිත කැමතියි. ඇයි කැමතියි? සතිපට්ඨානෙන් බැහැර දෙයට අකමැතියි හිත. ඇත්ත කල්පනා කරන හිත කාමයට අකමැතියි. ඇත්ත කල්පනා කරන හිත විසිරෙන එකට අකමැතියි. ඇත්ත කල්පනා කරන හිත අලසකම නිදිමතට අකමැතියි. කැමති කායන පස්සනාවට. සතිපට්ඨානෙට කැමතියි හිත. ඔයගොල්ලෝ කළොත් තේරෙයි මම මේ කියන දේ. කරන තාක් මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරලා බලන්න මම කියන දේ. එදාට තේරෙයි මේ මිනිස්සයා කිව්වේ ඇත්තනේ කියලා හිතයි. අද නෙමෙයි තව අවුරුදු 10කින් හරි කමක් නැ කරන්න මේක. මම කියන්නේ එච්චර කල් ඉන්න කියලා. දැන් කරන්න පටන් ගන්න. එදාට තේරෙයි සැබෑ නේනම් මේ මිනිස්සයා කිව්වේ කියලා. ඒ නිසා අපි කවුරුත් අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කරන්න. එතකොට අපිට යාළුවෝ ඉන්නවා. තමාගේ හොඳම යාළුවා. තමාට ආදරය කරන කෙනා. තමාට අනුකම්පා කරන කෙනා. එයා දන්නවා කල්යාණ මිත්‍රයා මට අනුකම්පා සහගතයි. එයා මිත්‍ර වෙන්නේ කල්යාණ මිත්‍රත් එක්ක. ඒ අය සැපසේ වාසය කරනවා. ඒ විදිහට ජීවිතයේ සැපවත් දෙයක් බවට පත් කරගන්න කල්පනා කරන්න. ඒ නිසා අපි ඔයගොල්ලෝ සියලු දෙනාටම ජීවිතයේ අතිශයින් සැපවත් දෙයක් බවට පත් කර ගැනීම පිණිස වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.